ජපානයේ යන හීනේ හැබෑ කරගත්ත තවත් කෙනෙක් අපිට මුණ ගැහුණා. අපිට නම කියන්නකෝ. නවෝදයා සඳමිනි. නවෝදයා වයස කීයද? 23යි. 23යි. තාම අඩු වයසකදී ජපානයට යන්න සුදුසුකම් ලැබපු තේරිච්ච අපේ දරුවෙක් මොන පාසලටද තේරුනේ? හිරත ටෝකියෝ. හිරත ටෝකියෝ පාසලේ අධ්‍යාපනය ලබන සුදුසුකම් ලබලා තියෙනවා. ඉතින් ලෝකේ බොහෝම අඩු අවස්ථාවක් තියෙන්නේ මේ වගේ පාසල් වලට තේරෙන. ඉතින් මේ අවස්ථාව ලැබපු අපේ මේ විශේෂ කෙනාගෙන් අපි අහන්න කැමතියි. දැන් අපි දන්නවා ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ටිකක් අමාරුයි. ජපානයට යන මේ හීන හැබෑ කරගන්න. ගොඩක් ආයතනවල අමාරුම කාර්යය. සමහර කට්ටිය මේක පෙන්වන්නෙත් නැහැ. හොරෙන් ෆිල් කරනවා. දරුවන්ට පෙන්වන්නෙත් නැහැ. දැන් මේ තැන ගැන කොහොමද ඔයාට විශ්වාසය තියෙන විශේෂයෙන්ම අනමි ජපාන් භාෂා පාසල ගැන සහ සුජීව සෙන්සේ ගැන මොකද හිතෙන්නේ? සෙන්සේ හොඳයි මේ ඩොකියුමන්ට් හදනකොට බැනුම් ඇහුවා. පොඩ්ඩක් සරයි නේ. බැනුම් ඇහුවට අර يعني ස්ටෙප් ඔක්කොම ටික පිළිවෙලට කියලා දෙනවා. හොඳයි. දැන් ඔයාට කොහොමද හිතන්නේ දැන් යාළුවොත් ඇති වාගේ අනික් අය කියන කතාවත් එක්ක කොහොමද මේ ආයතනය ගැන හිතෙන්නේ? තවත් බොහෝ ආයතන තියෙනවනේ අපේ රටේ. මෙතන විශ්වාසයි. ඉතින් අර අනිත්‍යවත් එක්ක බලනකොට හොර බොරු ඒවා වංචා ඒවා මුකුත් නැහැ. ඒ අතින් බලනකොට ඉතින් මෙතන විශ්වාසයි ගොඩක්ම. දැන් මේ තැන තෝරගත්තේ ඔයාද? ගෙදරින් තෝරලා දුන්නද? මම සජිත් සර්හා තමයි මේක තෝරගත්තේ. හොඳයි අපිත් එක්ක තාත්තත් තියෙනවා. අපි තාත්තත් එක්කත් කතා කරන්න කැමති. දැන් දරුවා තෝරගත්ත තැන සහ විශ්වාසය කියන දේ අද වෙනකොට සමාජයේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ තැන ගැන විශ්වාස කළේ කොහොමද? ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ දුවත් එක්ක මේ පළවෙනි පාර අපි සර්ගේ ක්ලාස් එකට ගියා ගාල්ලේ කරාපිටියේ. මම එතෙන්දී සර් ගැන පැහැදීමක් ඇති කරගත්තා. මේ සර් තමයි මේ මෙච්චර මේ කණ්ඩායම් මෙහෙම කරලා යවන්නේ. මේ සර්ට හොඳ මේකක් තියෙනවා, පළපුරුද්දක් තියෙනවා, එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ ගැන මගේ හිතේ පැහැදීමක් ඇති වුණා, විශ්වාසයක් ඇති වුණා. මම හිතුවා මගේ දුවටත් හරියයි කියලා. දැන් තාත්තා කෙනෙක් වුණාම දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේ තැනේ තියෙන ආරක්ෂාව ගැන මොකද හිතෙන්නේ? දැන් ජපානයේ නොදන්න රටකට යන්නේ සමහරට ගිහිල්ලත් නැතුව ඇති මිට කලින් මොකද හිතෙන්නේ? මම හිතනවා ඒ වගකීමත් අපි තුලට වුණු සර් වගකීම දරනවා කියලා. ඒක 100%ක්ම මේ ඉන්න ඇවිල්ලා ඉන්න අම්මා තාත්තලා හැමෝම ඒ විශ්වාසය ගොඩනගාගෙන ඉන්නේ. මම කියනවා ඉදිරියටත් ඒ විශ්වාසය සරට ගොඩනගාගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.